සිහින කවිපන්තිය නිර්මාණය කරන සාගර පලන්සූරිය කවියා අයිති වෙන්නේ මොන කවි පරපුරටද කියන්නේ? ඉගිලෙන සිහින කවිපන්තිය නිර්මාණය කරන සාගර පලන්සූරිය කවියා අයිති වෙන්නේ කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරට. කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරට. එතකොට කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කවීන්ගේ විශේෂතා මොනවද? විශේෂතා ගොඩක් තියෙනවනේ. යතර එකක් දෙකක් මතක් කරගත්තොත් ඩාන්ඩින් ඩෝංගල කියන්නේ. ඔව්. සෝබාදහම පිළිබඳව වැඩි වශයෙන් වර්ණනා කරා. සෝබාදහම ගැන වැඩි වශයෙන් කවි ලිව්වා. ඒ වගේම තව ආදරය සෙනෙහස ගැනත් ලිව්වනේ. ටිකක් ශෘංගාරාත්මක හැඟීම් ඉස්මතු වන ආකාරයේ අත්දැකීම් වැඩිපුර යොදාගත්තා. හැබැයි සාගර පලන්සූරිය කවියා ටිකක් අර ස්වභාව සෞන්දර්යය පිළිබඳව වැඩියෙන් කවි ලියපු කෙනෙක්. ඒ වගේම තමා මේ සාගර පලන්සූරිය කවියාගේ නිර්මාණ අතර අපට වැදගත් තවත් සුවිශේෂී දෙයක් ඉස්මතු කරගන්න පුළුවන් වැදගත් කරුණක් තියෙනවා. ඒ මොකද්ද පුතේ? කවි කතා ඉදිරිපත් කිරීම. කවියෙන් කතාවක් කියනවා. ඒක මෙතුමගේ නිර්මාණවල අපි දකින ඊටාම සුවිශේෂී දෙයක්. කවි කතා. ඒ කාලේ හොඳටම තිබුණා කවි කතා. මෙයත් කවි කතා ලියපු කෙනෙක්. හරිද? දැන් එහෙනම් කවිපන්තිය අපි චුට්ටක් කියවලා බලලා ඒකේ අන්තර්ගතය හොයාගෙන යමුද බලන්න. ඉගිලෙන සිහින. ඉගිලෙන සිහින. හරි? ගන්නකො බලන්න ටියුට් එක ඇති. හරි. දැන් එහෙනම් පුතේ මේ කවිපන්තියේ අත්දැකීම මොකක්ද? අපි කිව්වා සෝබාදහම ගැන වැඩි වශයෙන් සාගර පලන්සූරිය කියන කවියා තමන්ගේ නිර්මාණ සිදු කළා කියලා. ඒතර කවි කතාවක් විදිහට එයා පද්‍ය පන්තියක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා හැම වෙලාවකදීම. එතකොට මේ ඉගිලෙන සීන කියන කවි පන්තිය ඇතුළෙත් කිසියම් ආකාරයක කවි කතාවක ලක්ෂණ අපි දකිනවා. කවි කතාවක් තියෙනවා. සෝබාදහම ගැන තමයි කියන්නේ. හැබැයි මේ සෝබාදහමි නැත්තම් පරිසරයේ ඉන්න කුරුළු පැටියෙක් මගින් මනුෂ්‍ය ලෝකයේ, ඒ කියන්නේ පුතේ මිනිස් ලෝකයේ නව යවුන් වියේ ළමයෙකුගේ මානසිකත්වය කියාපාන්න උත්සාහ කරනවා. පැහැදිලි මේ අදහස. මොකද්ද? අත්දැකීම මොකද්ද? මිනිස්සුන්ගේ කටහඬක් නැති ඈත පිටිසර කැලේක හරි උස ගහක කුරුළු නැත්නම් බෙනයක කුරුළු පවුලක් හිටියා. මේ කුරුළු පවුලේ කුරුළු අම්මා සහ කුරුළු තාත්තා සහ කුරුළු පැටියා හිටියේ. ඉතින් මේ කුරුළු පැටියා කුරුළු අම්මගේ සහ කුරුළු තාත්තගේ ආදර රැකවරණය ඇතිව කාලයක් මේකේ ඉන්නවා. මේ කුරුළු පැටියට කුතුහලය දැන් ඇති වෙනවා ටික ටික මේ කූඩුවෙන් නැත්තම් මේ බෙනෙන් එළියට පියාඹලා යන්න ඕනේ යාට. අම්මයි තමයි කුරුළු අම්මයි කුරුළු තාත්තයි කොච්චර කෑම ගෙනලා දුන්නත් එයාගේ හිතට සැනසීමක් නැහැ. එයාට එළියට යන්න ඕන. මොකද එයා දකිනවා මීට වඩා මාර ලස්සන ලෝකයක්. මාර ලස්සන පරිසරයක් දකිනවා. නේද? නිල් අහස්තලයේ දකින්නකොට කුරුළු පැටියට හිතෙනවා නිකන් ගිහිල්ලා ඈත සිටිජේ පියාසර කරලා යන්න ඇතනම් කියලා. ඉතින් මෙන්න මේ කුරුළු පවුල මුල් කරගෙන මේ සාගර පලන්සූරිය කියන කවියා මේ නිර්මාණය බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා. මේ කවිපන්තිය ලියනවා. හැබැයි පුතේ මේකේ ඇතුළාන්තයේ තියෙන්නේ අර මං ඉස්සෙල්ලා කියපු අර මනුස්ස ලෝකයේ නව යොවුන් වියේ ළමයෙකුගේ මානසිකත්වය කියාපෑම. දැන් ඔයාලා කැමති නැද්ද නිදහසේ සැරිසරන්න? ගෙදරින් නිදහසක් දුන්නොත් එහෙම ඕන දිහාක ගිහින් එන්න කියලා. මොකද වෙන්නේ? මේ ඔක්කොම ටික කදමලු බැඳගෙන යනවනේ පුතේ නිදහස හොයාගෙන. අපි හැමෝම කැමති මොකටද? මානසික නිදහසට කැමති. හරි? ලොකු කුඩා තරුණ බාල මහලු මේ හැමෝම කැමති මොකටද පුතේ? මානසික නිදහසට. අපිට මොනතරම් කන්න බොන්න දේවල් තිබුණත් යාන වාහන වතු පිටි කොයිතරම් තිබ්බත් නේද? මහා මන්දිර තිබ්බත්
හිතේ සැනසීමක් නැත්නම් නිදහසක් නැත්නම් ඒ ජීවිතයෙන් පළක් නැහැ. මේක තමයි පුතේ මේ කවි පන්තිය මගින් කියන්න උත්සාහ කරන්නේ. මේක තමයි යථාර්ථය. ඉතින් මේ කියන පණිවිඩය හරි කවියා හරිම ලස්සනට නිර්මාණාත්මකව එයා සමාජගත කරනවා මේ ඉගිලෙන සිහින කවි පන්තිය මගින්. right? මේක ලියන්නේ එලිසමය සහිත සිව්පද ආකෘතියෙන්. මොකෙන්ද පුතේ ලියන්නේ මේක? හයියෙන් කියමු. එලිසමය සහිත සිව්පද ආකෘතියෙන්. මේ පද්‍ය පන්තිය නිර්මාණය කරන්න අපේ කවියා යොදා ගන්න දෘෂ්ටි කෝණය මොකක්ද? ඒ කියන්නේ මේ අත්දැකීම සමාජගත කරන්නේ මොන දෘෂ්ටි කෝණයක් මගින්ද? ඔහු යෙදෙනවා නිදහස ගැන සෙවිල්ලෙහි කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය උපයෝගී කරගෙන තියෙනවා. එකත් පැහැදිලි. දැන් ඊට පස්සේ අපි යනවා හොයාගෙන මේකේ අන්තර්ගතයේ මොනවද තියෙන්නේ? හරි? අපි ටිකක් ඉක්මනින් කතා කරගෙන යමු. මිනිහා නගන කටහඬ නොම වැකෙන කනේ කියන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ කටහඬක්වත් ඇහෙන්නේ නැති. මිනිහා නගන කටහඬ, මිනිස්සු නගන කටහඬක්වත් ඇහෙන්න නැති. ඇතමේ කුරුළු කූඩුව උස ගහක බෙනේ. දැන් බලන්න පුතා මේකේ භාෂාව යොදා ගන්න විදිහ මේ කුරුළු කූඩුව උස ගහක බෙනේ ඇත කිව්වනම් කවියක්ද නැත. එතන තියෙන්නේ පුතේ වාක්‍යයක්. කිසියම් වාක්‍යයක් තියෙන්නේ. හැබැයි මෙතන මේ කාව්‍යාත්මක ප්‍රකාශනයක් තියෙනවා පුතා. ඇත මේ කුරුළු කූඩුව උස ගහක බෙනේ කියන යෙදුමින්. මේ කුරුළු කූඩුව තියෙනවා උස් ගහක බෙන එක. හැබැයි මේකේ මේ ප්‍රදේශයේ නැත්නම් මේ පැත්තේ මිනිස් කටහඬක්වත් නැහැ. මහා ඝන වනාන්තරයක්. ඒක තමයි අපිට පැහැදිලි වෙන්නේ දේ. නැතව දුරක් මෙහි මෙතුවක් පහළ වුණේ. මෙච්චර කාලයකට නම් මේ පැත්තේ මේ සතුන්ට කරදරයක් නම් සිද්ධ වුණේ නැහැ. කැලයක් තමයි. ඒ වුණාට මේ කුරුල්ලන්ට සමහර විට උදුරුව සිද්ධ වෙනවා මිනිසුන්ගේ සමහර විට. ඊට අමතරව තව ඉතින් මේ නේද? බඩගාගෙන යන අයගෙන් කොමත් කරදර ඇති වෙනවා. නමුත් කවිය අපට කියනවා නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ වුණේ. පැට වගේ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ. එතකොට මේ කුරුළු පැටියාගේ ඇස් දෙකට පේන්නේ මොකක්ද? නිල් අහස් තලය. නව යොවුන් වියේ ඔයා නව යොවුන් වියේ කෙනෙක්නේ නේද? නව යොවුන් වියේ ඔයාට පුතේ මේ අහස් තලය වගේම මාරම සීමාවක් නැති ඉමක් කොනක් නැති සමාජයක් පේනවා. ඒ සමාජයට ඔයා අවතීර්ණ වෙනවා සමාජගත වීමත් එක්ක. ඒතර ඔයා මේකේ මාර නිදහසක් දකිනවා. නිදහසේ ගමන් බිමන් යන්න ඇත්නම් මගේ ළඟ සල්ලි තියෙනවා නම් ඕන තැනකට ගිහිල්ලා එන්න මට තියෙනවා නම් කියලා එහෙම හිතෙනවා. හැබැයි අපිට එහෙම අසීමිත විදිහට නිදහස භුක්ති විඳින්න විදිහක් නැහැ. ඒ තවම ඔයාලා ළමයි නිසා. එහෙම නිදහසක් භුක්ති විඳින්න පුළුවන් තැනක් තියෙනවා. අන්න ඒක පුතේ සරසවිය කැම්පස් එකට යන්න. එතන තියෙනවා මේ සියලු ආකාරයේ නිදහස. නිදහසේ ජීවත් වෙන්න පුළුවන්, සැරිසරන්න පුළුවන්, නිදහසේ ඉගෙන ගන්න පුළුවන්. ඔයාට අසීමිත නිදහසක් එතන තියෙනවා. එහෙමනම් මේක නෙවෙයි ඇත්තටම ඔයා හොයන නිදහස එතන තියෙනවා. ඒ නිදහස හොයාගෙන ඔයාට යන්න පුළුවන් අපොස උසස් පෙළ විභාගය පාස් වුණොත්. නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ වුණේ. මෙච්චර කාලෙට මෙහි කිසිම කරදරයක් නැහැ කියලා කිව්වා. පැට වගේ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ. නිල් පාට අහස මේ කුරුළු පැටියාගේ ඇස් දෙකට පේනවා. ඊටාම සරල සජීවී භාෂාවක් කවියා යොදා ගන්නවා. සරල සජීවී භාෂාවක් යොදා ගන්නවා. අපි හැමෝටම තේරෙන භාෂාවක් යොදා ගන්නවා කවියා. උණුසුම් ගතිය ඇතිමුත් සිය කැදැල්ලෙහි. කැදැල්ල කියන්නේ
පවුලේ. දැන් මේක ඔයාට ආරෝපණය කරගෙන බලන්නකෝ. දැන් මේක ගොඩාක් ගැලපෙන්නේ පුතේ මේ නව යෝන් වියේ ඉන්න ඔයාටම තමයි මේ ගැලපෙන්නේ. දැන් ඔයාට මේක මේ අත්දැකීම ආරෝපණය කරගන්න ඕන. නේද? gedara මාර උණුසුමක් තියෙනවනේ. ඒ කියන්නේ රස්නී කියලාද කියන්නේ මේ? නෑ. මොන උණුසුමද මේ කියන්නේ? සෙනෙහස, ආදරය, සෙනෙහස. අම්මා අප්පච්චිගේ ආදරය, සෙනෙහස. සමහර විට සහෝදර සහෝදරියන්ගේ ආදරය, සෙනෙහස. වැඩිහිටියන්ගේ මේ හැමෝගම ආදර සෙනෙහස තියෙනවා. ඒත් කුරුළු පැටියත් එහෙමයි, කොළු පැටියත් එහෙමයි. උණුසුම් ගතිය ඇතිමුත් සිය කැදැල්ලෙහි පැටවා කැමති නැත හිරවී විසිල්ලෙහි. කැමතිද මේ කුරුළු පැටිය හිර වෙලා ඉන්න? නැහැ. අපි කැමතිද හිර වෙලා ඉන්න? නැහැ. නේද? අපි සීමා සහිතව අපට නිදහසක් දෙනවට අපි කැමති නැහැ. ඒකනේ හැමදාම මේ ගෙදරත් එක්ක මාර විදිහට වලිදා ගන්නනේ නේ. අම්මත් එක්ක ඉතින්නේ අඩිය පුප්පලා කෑ ගහලානේ, අඩිය පුප්පලානේ, අඩිය පොළවේ ගහලා ගිරිය පුප්පලා කෑ ගහලා එහෙමනේ නේද? එන්නේ මේ රුපියල් 100 දෙන්නේ මේකෙන් යන්න මකට ගිහින් යන්නද මට කියන්නේ? කණ්ඩවත් දෙන්නේ නැද්ද කීයක්වත්? එන වලි. හරි? ඒ නිසා මොකද කරන්නේ? ක්ලාස් ෆීස් එකත් වැඩි කියලා මරිසි ගහනවනේ සමහර කට්ටිය. ඔව් එහෙම කට්ටියක් ඉන්නවනේ. දන්නේ නැද්ද අම්මා ක්ලාස් ෆීස් වැඩි කරා කියලා? අපි කියනවා එහෙම නැහැ කියලා. හරි. දෙනෙතට නිල් අහස යොමු වන ඇසිල්ලෙහි ඇස් දෙකට නිල් අහස යොමු වන පේන හැම මොහොතකම ඔහු යෙදෙනවා නිදහස ගැන සෙවිල්ලෙහි. කුරුළු පැටියට තියෙන පුතේ ලොකු ගැටලුවක් මොකද්ද? එයා හැම වෙලෙම හැම වෙලාවෙම එයා කල්පනා කරන්නේ මේකෙන් අයින් වෙලා යන්න ඕන. මේකෙන් ඉවත් වෙලා යන්න ඕන. මම කොටු වෙලා ඉන්නේ. මට කිසි නිදහසක් නැහැ. මම මේ මහ කරුමයක්. එහෙනම් ප්‍රශ්න ගොඩයි දැන්. වචනාර්ථයෙන් කියවෙන්නේ කුරුළු පැටියෙක්ගේ නිදහසක් ගැන, ගම්‍යාර්ථයෙන් ධ්වනිතාර්ථවත්ව කියවෙන්නේ කොළු පැටියෙක්ගේ නිදහසක් ගැන. පැහැදිලිනේ? වචනේ තේරුම හොයාගෙන ගියොත් අපිට පේන්නේ කුරුළු පැටවා හිර වෙලා ඉන්න විදිහ ගැන. හැබැයි මේක ඇතුළාන්තයට ගිහින් බලනකොට අපිට පේනවා පුතේ මේ කියන්නේ මිනිස් ලෝකේ ළමා මානසිකත්වයක් නැත්නම් නව යෝන් වියේ ළමයෙකුගේ මානසිකත්වයක් ගැන, තරුණයෙකුගේ මානසිකත්වයක් ගැන. තරුණියක වෙන්නත් පුළුවන්, කෙල්ලෙක් වෙන්නත් පුළුවන්. කොල්ලෝ විතරේ නිදහස හොයාගෙන යන්නේ නේ. ඔව්. කොල්ලන්ට වඩා දැන් කෙල්ලෝ තමයි නිදහස හොයන්නේ. හරි. මව්පිය කුරුල්ලන් රැකවරණය ඇතුව ඔන්න මොකද කියන්නේ? ආදරය, රැකවරණය, ආරක්ෂාව මේ ඔක්කොම ඇතුව උන්ගේ යාලයේ වෙසෙතත් ගජමුතුව. එයාලගේ ආදරය කොයි වගේද කියන්නේ පුතේ? මේ කුරුළු අම්මාගේ සහ කුරුළු තාත්තාගේ ආදරය හරියට කොයි වගේද? ගජමුතු වගේ කියලා කියන්නේ. ගජමුතුව වගේ නෙවෙයි පුතේ. එයාලගේ සෙනෙහස ඇත්තටම ගජමුතුම තමයි. එතකොට යොදා ගන්න කාව්‍ය අලංකාරය මොකද්ද? රූපකයක් තියෙන්නේ. very good. තියෙන මොකද්ද? රූපකයක් තියෙන්නේ. මේ මව්පිය කුරුල්ලන් රැකවරණයේ ඇතිව හරි කුරුළු අම්මා සහ කුරුළු තාත්තා මේ කුරුළු පැටියාට ආදරයේ රැකවරණයේ ඇතිව ඉන්නවලු. ඒ යාළගේ ආදරේ හරියට ගජමුතු වගේ. ගජමුතු යන්නේ නැද හැමතැනකම තියෙනවද? නැහැ. දුර්ලභයි. ඒ වගේම තමයි පුතේ ඒවා අමිලයි. සමහරට මිල කරන්න බෑ. අන්න එහෙම සෙනෙහසක් තමයි අම්මා අප්පච්චි දරුවෝ වෙනුවෙන් දෙන්නේ. පැට වගේ දෙනෙත පවතී කවදත් රතුව කොයි තරම් මැදුම් පැළඳුම් කෑම බීම ෆෝන් එකක්ද ටැබ් එකක්ද අරකක්ද මේකක්ද මොකක් ගෙනලා දුන්නත් මේ කරගෙන ඉන්නේ වලි අම්මත් එක්ක. ඇයි ඒ? නිදහස දෙන්නේ නැහැ කියලා. යාළුවෝ ඒ කම්බුලෝ ගිහින් එන්න යන්න නේද? කොල්ලෝ කෙල්ලෝ ටික සෙට් වෙලා ගලබඩ ගිහින් එන්න යන්න. එහෙම නිදහස දෙන්නේ නැහැ කියලා හැමදාම වලි. පැට වගේ දෙනෙත පවතී කවදත් රතුව සැපතක් ඔහුට නැතයි ගිලෙන්නට නැතුව. එයාගේ හිතට සැනසීමක් සතුටක් නැතිලු පුතා. මොකටද? ඉගිලෙන්න යන්නේ නැතු නිසා. සමාජයට එයාට තමන් කැමති විදිහට විවෘත වෙන්නේ නැති නිසා එයා කොටු වෙලා, හිර වෙලා. ඒක තමයි මේ කියන්නේ. දවසට සිය විටක් මව්පිය දෙදෙන විසින් මේ කුරුළු අම්මා සහ කුරුළු තාත්තා දවසකට කීපාරක්ද? සිය වතාවක් විතර
එයාලගේ ප්‍රථම රාජකාරිය කෑම ගෙනල්ලා දෙන එක කුරුළු පැටියට. ඒතර ඔයාලගේ අම්මලා අප්පච්චිලාගේ ප්‍රථම රාජකාරිය මොකද්ද? ඔයාව පෝෂණය කරන එකයි, ඔයාට ආරක්ෂාව සපයන එකයි, ඔයාට ආදරය දක්වන එකයි, ඔයාට උගන්වන එකයි. ඕවනේ එයාලගේ ජීවිතේ ප්‍රථම රාජකාරිය. එයාලගේ ජීවිතය ගැන හිතන්නේ නැහැ. ඔයාලා ගැන තමයි පුතේ හිතන්නේ. අම්මාලා අප්පච්චිලා එහෙමයි. දවසට 100 විටක් මව්පිය දෙදෙන විසින් කටටම හෙළන මුත් ආහාර කුරුළු රසින් කැම ගෙනලා දැම්මට පිටවන තුරා ඔහු හිර වී සිටින ගසින් එයා හිර වෙලා ඉන්න මේ බෙනෙන් නැත්තම් මේ ගහෙන් පිට වෙලා යන තුරු ඉගිලෙන සිහින පිටමං කළ නොහැක හිසින්. එන ඔයාටත් හීන ටිකක් තියෙනවා. ඔයත් එහෙමනේ. ඔයාත් හීනයක්ම වාගෙන ඉන්නවා. මම විභාගේ ලියලා සස්පෙල පාස් වෙලා කැම්පස් එකට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන උපාධියක් අරගෙන අධ්‍යාපන සුසුකම් සම්පූර්ණ කරගෙන හොඳ ජොබ් එකකට ගිහිල්ලා හරි ඊට පස්සේ ඉඩමක් අරගෙන ගෙයක් හදලා කාර් එකක් අරගෙන ඊට පස්සේ හිතුනොත් සුදු මහත්තයෙකුත් හොයාගෙන එහෙම ගෑන් ළමයි හිතනවා. සුදු මහත්තුරුත් හිතනවා. ඔව්. අර කියපු දේවල් ටික ඔක්කොම සම්පූර්ණ කරගෙන නේද? සුදු නෝනා කෙනෙකුත් හොයාගෙන මම ලස්සනට ඒ නෝනාව බෝනික්කි වගේ මේ කාර් එකේ ඉස්සරහ තියාගෙන මම කැමැති තැනක සැරිසරනවා කියලා. එහෙම හීන තියනවා මිනිස්සු. එහෙම හීන තියනවනේ? තියනව නේද? ඔව් එහෙම හීන තියනවා. කුරුළු පැටියටත් එහෙමයි. එයාට නම් එහෙම හීනයක් තිබෙන්නේ නැහැ. එයාගේ එකම හීනය මේ බෙනෙන් පියාසර කරලා පියාඹලා එළියට යන එක. අරුණලු වැටෙයි පොඩි සිදුරෙන් කුරුළු ගෙට බලන්න පුතේ ඒ පද යොදලා තියෙන විදිහ. අරුණලු වැටෙනවලු හිරු එළිය වැටෙනවා. හරිද? කොහෙන්ද? පොඩි සිදුරෙන් කුරුළු ගෙට ගී හඬ පිටත් වෙයි රුක්ලිය මුදුන සිට මේ එළියේ පරිසරයෙන් මේ අවට පරිසරයෙන් සෝබා දහමින් නැත්තම් මේ කුරුළු බෙනය කුරුළු කූඩුව තියෙන තැන පරිසරයෙන් එයාට ඇහෙනවා පුතේ নানা ප්‍රකාර සද්ද ඇහෙනවා. මොනවද ඒවා? ගී හඬ පිටත් වෙනවා. අනිත් කුරුල්ලෝ කෑ ගහන සද්ද මෙයාට ඇහෙනවා. කවුළුව තුලින් එළියට හිස දමන විට කවුළුවෙන් එළියට ඔළුව දාලා බලනකොට හොඳ බව පෙනෙයි මෙහි ඇතුළට වැඩිය පිට. මේක ඇතුළට වඩා එළිය හොඳයි කියලා එළිය සමාජය මේ ගේ ඇතුළට වඩා හොඳයි කියලා මේ කුරුළු පැටියාට හිතනවා. දැන් ඔයා ඉස්කෝලේට යනකොට එනකොට පන්තියට යනකොට එනකොට යාළුවෙක්ගේ උපන්දින පාටියකට යනකොට එනකොට එහෙම නැත්නම් වෙන කොහේ හරි ගමනක් ගිහින් යනකොට එනකොට ඔයාට හිතෙනවා ගෙදර නම් අම්මෝ වහ කදුරා තිත්තයි එළියේ නම් මරු යාළුවෝ එක්ක ඉන්න තියෙනවා නම් මරු එහෙම හිතෙනවනේ නේද? ඕපාදූප කියව නේද? රයිස් එකක් එහෙම කකා නේ අපි ෆිට් එකේ ඉඳ දිනවා නම් මරු එහෙම හිතෙනවා. ගෙදර යනකොට නිකන් මූණත් එල්ලගෙන යන්නේ. අනිත් එක ගෙදරට ගියපු ගමන්ම තද වෙනවා, තරහ යනවා, කෝපාවිෂ්ඨ වෙනවා පුතේ මල පනිනවා. හරිද? ඔව්. එතකොට එහෙම දේවල් මේ යෞන්වියේ අයගේ හිතවල ඇති වෙනවා. ඉතින් කියනවා පුතේ හොඳ බව පෙනෙයි මෙහි ඇතුළට වැඩිය පිට. දැන් බලන්න තවත් පද්‍ය පන්තියේ මැදට යනකොට අපට පැහැදිලි වෙන තවත් දෙයක් තියෙනවා. උවදුරු එමට ඇති මුත්තෙලි මහනතුරේ එලි සමාජයට එනකොට මේ සමාජය ඔය කියන විදිහට අපි ඒ කතා කරපු විදිහට මාර සුන්දර එකක්ද නැහැ. මේ සමාජය මාර සංකීර්ණ එකක් පුතා. සමාජය හරි භයානකයි. හොඳ දේවල් තියෙනවා. හොඳට වඩා නරක දේවල් තියෙනවා. මිනිස්සෙක් නැත්තම් ළමෙක් විශේෂයෙන්ම නව යෞවනිය කෙනෙක් හැදෙන්නත් පුළුවන්. නැත්තම් නැති බංගස්ථාන වෙලා විනාශ වෙලා හින්දුස්තාන් පාකිස්තාන් වෙන්නත් පුළුවන්. හරිද? නැත්තටම නැති වෙන්නත් පුළුවන්. සමාජය කියන්නේ අන්න එහෙම එකක් පුතා. හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. හැබැයි කවිය කියනවා අපට උවදුරු එමටයි
මේ පරිසරයේ සබාදහමේ විවිධ කරදර වදුරු ගොඩක් තියෙනවා. ඒ වුණාට පැටවට පෙනෙයි එහි පවතින කුරුළු පොරේ ඒවා හරි කාව්‍යාත්මක යෙදුම් ඒ මොනතරම් වදුරු කරදර තිබුණත් කුරුළු පැටියට පේන එකම එක දෙයයි මාර කුරුළු පොරයක් තියෙනවා. එළියේ ඉන්න කුරුල්ලෝ හරි සතුටින් එහාට මෙහාට යනවා එනවා පියාඹනවා කෑම හොයනවා හරි විනෝදයෙන් යාලා ඉන්නවා. කොපමණ කලක් ගත වේවිද මෙහෙම හිරේ කුරුළු පැටියට හිතනවා මම ඉන්නේ හිරගෙදරක මං තව කොච්චර කාලයක් මේ හිරගෙදර ඉන්නද? ඔයත් හිතනවා එහෙම. මට කොච්චර කාලයක් මේ හිරගෙදර ඉන්න වෙයිද? ඒ මගේම කියලා ගයක් හදාගෙන මං ගියපු දවසට මං සතුටින් ඉන්නවා. දැන් ඔයා හදනෝනේ. අම්මා මොනවා හරි මේ බැනපු ගමන්මත් ඔයා හිතා ගන්නවා මම හොයාගෙන යනවා. ජොබ් එකක් කරන්න යනවා මං ගෙදර යනවා. එහෙම හිතනවා. හරිද? කොපමණ කලක් ගත වේවිද මෙහෙම හිරේ සිටිවිලි නිසා ඇති නිදිබර ගතිය හැරේ. ඉතින් මොකද වෙන්නේ? දැන් මෙයාගේ අදහසේ මෙයාගේ හිතේ මෙන්න මේ ආකාරයේ අදහස් පිරීලා තියෙනවා. සටනක් නැතිව සැපතක් ඇතිවිය නොහැක. ඔන්න පුතේ මතක තියාගන්න. සැපතක් හොයාගෙන යන්න නම් සටනක් ඇතිවිය යුතුමයි. උසස් පෙළ පාස් වෙන්න නම් ඔයාට මාර යුද්ධයක් සටනක් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ කරමින් ඉන්නේ. ඒ අභියෝගය තමයි මේ ජය ගනිමින් ඉන්නේ. ඒ අභියෝගයට මූණ දෙමින් ඉන්නේ. මේක සටනක් යුද්ධයක්. හරිද? මාර අරගලයක් කරන්න ඕනේ මේ ජයග්‍රහණය ලබා ගන්න නම්. නැතුව ඒක ලේසියෙන් ඒ ටාගට් එකට ඉලක්කයට යන්න බෑ. මේ රැකවරණ තුල ඇති සුවසිරි දුකක මේ ආරක්ෂාව යටතේ මට ලැබෙන දේවල් මහ කරුමයක් මල දුකක් මේක මහ එපා කරපු දුකක් කන්න බොන්න තිබුණාට මට සැපතක් සතුටක් නැහැ. කුරුළු පැටියට හිතෙනවා. කුරුළු පැටියට හිතෙන දේ පුතේ කොළු පැටියටත් කෙලි පැටික්කිටත් හිතෙන්න පුළුවන්. කුරුළු පැටියට හිතෙන දේ මේ මනුස්ස ලෝකයේ ගෑන් ළමයෙකුට හිතෙන්න පුළුවන්. පිරිමි ළමයෙකුටත් හිතෙන්න පුළුවන්. උවදුරු දිගේ යන දිග මාවත මිසක නිදහස කරා යන වෙන පාරක් කිමෙක. එනම් මේ කොච්චර උවදුරු තිබුණත් ආවත් මම මේකටම මුණ දීලා ඉස්සරහට ගිහින් ඒ අභියෝගය ජය ගන්නවා. කතකයා නැත්තම් කුරුළු පැටියා එහෙම හිතනවා. ඉතින් දවසක් දා කුරුළු අම්මා සහ කුරුළු තාත්තා උදෙන්ම යනවා මේ කුරුළු පැටියට ආහාර හොයාගෙන. එහෙම ආහාර හොයාගෙන ගිහින් ආහාර හොයාගෙන එනකොට කුරුළු පැටියා කුරුළු කූඩුවේ නැත්තම් ඒ ගහේ බෙනේ නැහැ. ඔයාලා නම් එහෙම කරන්න එපා රත්තරනේ කවදාවත්. අම්මයි තාත්තයි වැඩට ගිහිල්ලා එනකොට ඔයාලා නම් ඒ වගේ නේද? මෝඩ තීරණ එහෙම ගන්න එපා කවදාකවත්. ඒක හොඳට මතක තියාගන්න. හොම තගයු හොඳින් මතක තබා ගත යුතුයි. හරිද? එහෙම දුකක් නම් අම්මා කෙනෙකුට අප්පච්චි කෙනෙකුට දෙන්න එපා. මේ කුරුළු පැටියා වගේ වැඩක් කරන්න එපා. මව්පිය කුරුල්ලන් ආහාර රැගෙන කටින් ආවා පුරුදු ලෙස පැටියා දකින අටින් දුටුවා හිස්ව ඇති බව ගෙය එහෙම පිටින් ගිහිල්ලා කුරුළු පැටියා ගිහිල්ලා පැටවා ගිහින් එළි වෙනකොට හතර වටින් එළි වෙනකොට කුරුළු පැටියා හතර වටින්ම මේ කුරුළු අම්මා සහ කුරුළු තාත්තා දාලා පිටත් වෙලා යන්න ගිහිල්ලා. එතකොට අපි කොච්චර ආරක්ෂාව සපයා දීලා තිබුණත් කෑම බීම කොයිතරම් ආකාරයෙන් ලබා දුන්නත් සුව පහසු ජීවිතයක් ලබා දුන්නත් මේ විශේෂයෙන්ම නව යොවුන් වේ අය Tamanට අවශ්‍ය නිදහස හොයාගෙන යන්න උත්සාහ කරනවා. ඒ නිදහස වළක්වන්න අපට කිසිසේත්ම බෑ. ඔයත් ඔයාගේ ජීවිතේ හදාගන්න ඔයාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ මොකද්ද? ඔයාට යන්න පැහැදිලිව ගමන් මාර්ගයක් තියෙනවා. එහෙනම් ඒ මග හොඳට පේනවා නම් ඇස් දෙකත් හොඳට පේනවා නම් අන්න ඒ විභාගයේ ජයග්‍රහණය කරලා ඒ ඉලක්කයට යන්න ඔයාට බොහොම ලස්සන ජීවිතයක් අනාගතයක් හදාගන්න පුළුවන් වෙනවා.
ඒතකොට මේක මගින් කවියා ඊටාම බොහොම ලස්සන පණිවිඩයක් ලබා දෙන්න උත්සාහ කරනවා. කාව්‍යාත්මක යෙදුම් ගණනාවක්ම පද්‍ය පන්තිය පුරාම දකින්නට ලැබෙනවා. මේක එතකොට මේ කුරුළු පැටියෙකු මගින් අර මිනිස් ජන සමාජයේ අපි කිව්වා නව යොවුන් වියේ ළමයෙකුගේ මානසිකත්වය විවරණය කිරීමක් සිදු කරලා තියෙන බවත් පද්‍ය පන්තිය මගින් අපට පැහැදිලි වෙනවා.